good morning guys. මම අද ඔයගලන්ට මේ ඒත බයික් එකේ පොඩි එක්ස්පීරියන්ස් එකක් පෙන්නන්න යන්නේ. කලින් මම ප්ලැටිනා එක පාවිච්චි කරේ ප්ලැටිනා 100 එකක්. ඊට පස්සේ ඒක දීලා මම මේක ගත්තා. මම ගොඩක් පහසුයි. ඉකොනොමි පැත්තෙන් 100% ආර ඉකොනොමි එකක් තියෙන මේකේ. මම හැමදාම බණ්ඩාරගමදී කොළඹ ගිහින් යනවා. එන උදේට මාර්කටින් යනවා. ඊට පස්සේ ළමයි මේ ඉස්කෝලේට යනවා දාන්න. ඊට පස්සේ ආයි කොළඹ ගිහිල්ලා ආයි ඇවිල්ලා ආයි ඒ වැඩි කරන ඔක්කොම මට රුපියල් 5000ක් වගේ තමයි කරන්ට් බිල වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕක පෙට්‍රෝල් වලින් යනවා නම් රුපියල් 30000ක් විතර යනවා මාසෙට. රයිට්? තා මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් මම වඩ දෙන්නම්. රයිට් එහෙනම් මම මේකේ ගමන ආරම්භ කරනවා. on the way මම ඔයගොල්ලන්ට රයිඩින් එක්ස්පීරියන්ස් එකක් දාන්න. ඕකේ? Hi guys, දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ රයිඩින් එක්ස්පීරියන්ස් එක. මෝඩ් 4ක් තියෙනවා. එකෝ මෝඩ්, රයිඩ් මෝඩ්, ස්පෝර්ට් මෝඩ්, ආයෙ ඇවිල්ලා මේ රොක් මෝඩ් එක. රොක් කියන්නේ අයිතිලින් විදුලි වේගය තමයි. ස්පීඩ්, හයි ස්පීඩ්. එන්න මම ඔයාලට මේ ඩිස්ප්ලේ එක පෙන්නන්නම්. රයිට්, දැන් බලන්න මේක ඇවිල්ලා එකෝ මෝඩ් එක. ඊට පස්සේ මේක රයිඩ් මෝඩ් එක. ඊට පස්සේ මේක ස්පෝර්ට් ආයි මේක රොක්. දැන් මේක එක්ස්පීරියන්ස් එක මම ඔයාලට මේ රයිඩ් කරලා පෙන්නන්නම්. ඕකේ? wait and see. guys, දැන් එකෝ මෝඩ් එකේ පටන් ගත්තා. පොඩ්ඩක් ඉස්සරහ ට්‍රැෆික් එක දිහා බලමු. ඊට පස්සේ පොඩ්ඩක් ට්‍රැෆික් එක ක්ලියර් වෙන්න ඕනේ මේ ස්පීඩ් එක දාක වැඩි කරන්න. සාමාන්‍යයෙන් තාමත් එකෝ මෝඩ් එක තමයි යා. එකෝ මෝඩ් කියන්නේ සාමාන්‍යයෙන් 45 50 යන්න පුළුවන්. right? දැන් අපි ගියර් එක දැන් රයිට් එකට දානවා. රයිට් එකට දාපුවම තව වැඩි වෙනවා. මේක රයිඩ් මෝඩ් එක. රයිට් එකේ යන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් ස්පීඩ් එක 60 50 යන්න පුළුවන්. right? මෙතන පොඩ්ඩක් මේ ට්‍රැෆික් එක වැඩි. රයිඩ් මෝඩ් එකේ 60 50 යන්න පුළුවන්. දැන් මම දාන්නේ ඇවිල්ලා ස්පෝර්ට් එක. ස්පෝර්ට් එක දැම්ම කියන තව ස්පීඩ්. ඒක ඇවිල්ලා ස්පෝර්ට් මෝඩ් එක. මාය ඔයගොල්ලෝ දාලා පෙන්නන්නේ දැන් අන්තිමට දැන් රොක් මෝඩ් එක. ඒ කියන්නේ හයි ස්පීඩ් මෝඩ් එක දැන් බලා ගන්න. විදුලි වේගය. බලා ගන්න. උපරිම ස්පීඩ් එක පොඩ්ඩක් දාගන්න අමාරුයි. මෙතන මේ ට්‍රැෆික් එක වැඩි පොඩ්ඩක්. විදුලි වේගය. ඔය ස්පීඩ් එක සුපිරි නේද? ආදි යකා වගේ යන්නේ ආ. guys, කොහොමද එක්ස්පීරියන්ස් එක? ආයි ස්පීඩ් කියන්නේ සුපිරි ස්පීඩ් තමයි. ආයි පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ මේ 90ට යනවා කියලා. විදුලි වේගය ඒ වගේම කම්ෆර්ටබල් බයික් එක නම් ඉතින් සුපිරි තමයි ආ. අරන් එක්ස්පීරියන්ස් එක බලන්න. මේ වගේ තව වීඩියෝස් මම ඔයගොල්ලන්ට දාන්න. මගේ page එක like කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න, support එකක් දෙන්න මාත් එක්ක ඉන්න. Thank you very much. See you again.